අද දවසම කොස්කෝ එකේ කෑම විතරමයි අපි කන්න යන්නේ. අද දවස අපි කොහොමද ගත කරන්නේ කියලා බලන්න වීඩියෝ එක ඉවර වෙනකන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. Hi යාළුවනේ බබයන් හබේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද ගොඩ කාලයකට පස්සේ ඔයාලට food challenge එකක් තමයි අරගෙන එන්න යන්නේ. මම හිතන්නේ මාස දෙකකින් විතර food challenge එකක් ඔයාලට අරගෙන ආවෙ නැහැ. ඒක නිසාම ඔන්න අද අපි ලෑස්තිලා ඉන්න ඔයාලට රස food challenge එකක් අරගෙන එන්න. අද අපි මොකද කරන්නේ? කොස්කෝ අද දවසේම අපි කන්න යන්නේ කොස්කෝ මාර්ට් එකෙන් 24 hours food challenge එකක් තමයි කරන්න යන්නේ. අද අපි කරන්න යන්නේ only eating Costco food for 24 hours challenge එකක්. දවසම අපි කන්න යන්නේ Costco එකෙන්. Costco එකේ රස කෑම ගොඩාක් තියෙනවා නේද? උදා අපි පොඩක් shopping පාරක් දාන්න තියෙනවාද? shopping ගිහිල්ලා එහෙම කෑම කන්න තමයි හිතාගෙන ඉන්නේ. ඔව් Costco එකේ අපිට chocolate ටිකක් එහෙමත් ගන්න තියෙනවා. තව පොඩි බඩු වගේක් ගන්න තියෙනවා. ගිහිල්ලා එහෙනම් බලමු අපිට මොනවද අද දවසේ කන්න තියෙන්නේ කියලා. යා අපි යන ගමන් ඉන්න අත වහිනා හොඳටම වහින දවසක්. හොඳටම කියන්නේ ගොඩාක් වහින්න නෑ. ඉතින් වහිනවා සාමාන්‍යයෙන්. නේද? ඔව්. දවස් 10යි නම් ඔය. අද වහිනවා. එහෙනම් කළු කරලා තියෙන පොඩක් පරිසරයේ අඳුරේ. ගිහිල්ලා බලමු. සාම්පල් දෙනවා. අද ගොඩක් සාම්පල් දෙනවා. සාම්පල් try කරන්න පුළුවන් අපිට. මම කොෆි එකක් ගත්තා මෙතන සාම්පල් දුන්නා. ඒක බොම්. මේක උණුයි. අම්මෝ තිත්තයි. චුට්ටකට බීලා බලන්න. චුට්ටකට බීලා බලන්න යන ගම. යෝනේ කොහොමද මෙච්චර තිත්තිම් බොන්නේ? Cheers. කටේ දැනෙනවා. ඊට පස්සේ වට ගන්න. ඊට පස්සේ අපිට හම්බුණා brownies. මේක. Cheers. මේක? කොයි පෙන්න? Cheers. කවල මේකත් තිබුණා. අද සම්බල් කාලා බඩ වෙනවා. ඔව් ඒක මොනවද ඒ තියෙන්නේ? කඩ දුන්නා. ඈ? අනේ කඩ නෙමෙයි. ඉබරාගි. ඉබරාගි කියන්නේ මේ සූර්යකාන්තය. මේක තමයි. Pistachios. හරි? Pistachios. ඒක 17890ක් කරනවා. ඒ ගමනේ. ඊට පස්සේ අපිට හම්බුණා ඔක්සුසු එකක්. ඒක නිකන් ඩ්‍රින්ක් එකක් වගේ. ඒක බීලා බලන්න. ඔක්සුසු කියන්නේ මේවා. බඩේ රින්ගු රහයිනේ. ඊපස්සේ අපි ගන්නවා චොකලට් එක චික්ස් එක. මේක ගන්නවා. සේ අපි කන්නේ චොකලට්. අද සම්පල් කාලම මේකේ බඩ බෙරෙනවා. දවල්ට කන්නම් වෙන්න. දැන් නම් බඩ බෙල්ල දවල්ට කන්න ඕනේ නැහැ. කොෆි එකක්. ඊරවස දාවට තියෙන හැම් කාම ගන්ක. හරි. කො මෙයා දෙකක් අරගෙන මටත් එක තුනක් තියෙනවා. පේන්නෙත් නැහැ.
ලුණු මදි වගේ නේ. ඇතිනේ. ලුණු මදි වගේ නේද? පස්සේ අපි කන්නේ චිකන් එක. ඊට පස්සේ අපි කන්නේ මොනවද සොසේජස්. වකා. වරක් කවන්න. ඊළඟට අපි කන්නේ මේක මොකද මියොක් කියලා කියන්නේ මුළු පාසලෙන් හදපු මොකද මේ මොකද්ද මේ මියොන් නූඩල් එක. නූඩල් එකක් වගේ ඉංග්‍රීසි ගන්නවා. අර කන්න බෑ ඒක ඉංග්‍රීසි ගන්නවා. සම්පල් කැමරා ආයේ අපි කන්න බිස්කට් එකක් බිස්කට් එකක් කියනවා ගන්න ග්‍රීක් යෝගට් එකක් නේ. ඒක මේ නිකන් 아무තු මික්ස් කරලා ගන්න තියෙනවා. ඊට පස්සේ මේ ග්‍රීක් යෝගට් එක රහ පාටයි. මේ ගම් පාට කියලා. නහන. ඒක රහයි. ඒක ගමන පියා. මේක ගන්නවද මේක ගන්නවද මේක ගමු. මේත් එකමයි නේ. මේත් එකමයිද? මේක ගමු. ඔස්සන්නත් බෑ. බයිද පක්කා. අපි ඊට පස්සේ ගන්නවා බර්ගර්ස් හදන්න මොනවද මේ? සංචු සලාද කොළ. අපේ අයියගේ වැඩ ඔක්කොම එකට එකතු කරලා සාම්පල් ටික ඔක්කොම එකට එකතු කරලා දැන් අපි කන්න යන්නේ දැන් මේ ටික මෙතන එක තැනදී විච් එක තැන තමයි තිබුණේ මේ ඔක්කොම ටික මේ සාම්පල් අම්මෝ මාර විදිහට තියෙනවා මේ ටික කෑවට පස්සේ අපේ අතට බඩ පිරුණ එකකින්ද පුදේට කෑවේ නැහැ ඉතින් දැන් දවල්ටත් කන්න බෑ වගේ උනට පොඩි දෙයක් කමුනේ ඊතනම් කන්නත් බෑ වගේ දැන් අපි බඩු අරගෙන ඉවරයි දැන් අපි බීල් කරන්නේ හදන්නේ බීල් කරන්න හදන්නේ සද්දේ නිකන් නෑ මේක පොක් බේක් ඔක් බේක් එක දැන් පීට්සා ගත්තා අපි කොල්කොලි පීට්සා ඊට පස්සේ තියෙනවා අලුතෙන්ම තොප්පුක් එකක් තියෙනවා ඒක පිටරෙකුත් තියෙනවා දැන් තියෙන්නේ කන්න මේ අපේ දවල් කෑම එක දැන් කන්න යන්නේ ඉස්සෙල්ලම තොප්පුක් එක කන්න හදන්නේ අපි මේ ටික ගෙදර ගෙනියලා කමුද එක්කා ගෙදර ගෙනියලා කමුද හරි දැන් ඕන ටිකකට කලින් තමයි අපි ගෙදර ආවේ එතනදී අපි දවල්ට කන්න ගත්ත කෑම ටික කන්න හැදුවා හැබැයි එතන ගොඩක් සෙනග හිටියා ඕ සෙනග ගොඩායි අද අනිත් එක වහිනවත් එක්කා ඊට දවස් ඔව් ඊට හොඳට කරෝලේ ලේකගේ ඇතුලේ පොඩි ලයිට් දාලා ගන්න උනේ අපට නැත්තම් ලයිටින් මැද නිසා මේ හරි එහෙනම් දැන් බඩගිනි අපිට ඒ වෙලාවේ කන්න බඩගිනිකුත් අතට තිබුණේ නැහැ මොකද අත ගොඩක් සාම්පල් හම්බ වෙනවා ගොඩක් කට්ටිය ඉතින් පොලිමේ ඉඳගෙනත් ගන්නවා ඉතින් අද දවසම මේ උදේට කන්නත් එක්ක හිතාගෙන ගියත් එතනින් මොනවා හරි අරගෙන උදේට කන්නත් එක්ක හිතාගෙන ගියාට අපිට අර සාම්පල් කෑවට පස්සේ බඩ හොඳටම පිරුණා ඉතින් දවල්ට කන්නත් බඩ පිරලා තිබුණේ දවල්ට කන්නත් බැරි තරමට අපි මේ සාම්පල් තමයි කෑවේ සාම්පල් try කරා හැබැයි සාම්පල් try කරපෙකින් අපිට රස කෑම ටිකක් හොයාගන්න පුළුවන් වුණා
සාම්පල් ට්‍රයි කරපු එකකින් අපි ඒවෙන් ගත්ත කීපයක් නේද? මේ මොකද අර රස දේවල් අපි මේ යෝගට් එක තව යෝගට් එක යෝගට් එකක් දෙනවා. තව මොනවා හරි ගත්ත නේද අපි ඒවයි. කාලා බලමු. ඉතින් අපි තොප්පු කේකමු. ඒක මේ මං ඉදිරියට එකක් කෑවා. ඒක රහයි මාරු රහයි. රහයිද? ඕනේ. ඒක තමයි මං කිව්වේ. අපි වෙනද කන තොප්පු කිව්වට වඩා රහයි නේද? රායිකනවා. ඒක අලුතෙන් මේ දාලා තියෙන ඩිෂ් එකක්. කලින් තිබුණේ නෑනේ. අමනියම එකනම්. ඒක බලන්න පාට. තව ගන්න. මොන මේ මේක අකන්නේද? ආනේ ඒක ඇත්තම රහයි. වැඩිය සරණ මේ පොඩි ස්වීට් ටේස්ට් එකක් තියෙනවා. හරි රහයිනේ. ඒ කියන්නේ වෙනද තොප්පුගේ කාලා තියෙනවනේ නෝඩා. වෙනද අපි කාලා තියෙනවානේ තොප්පුක්කේ. අපි කාලා තියෙනේම රසම එක තමයි මේක දැන්. කප් එකනේ. මාරු රහයි. මේක උනා චුනන් තුනා මාර. තුනාමයි. පොඩි පොඩ බල. ගොඩක් තියෙනත් ඒකනේ. ගොඩක් තියෙනවා ඒක. මේක පිටරේකුත් හම්බ වෙනවා. ඊළඟම අපි try කරලා බලමු. ඔව්. ඉතින් මෙන්න මේ විදිහට. ඒක ගොඩක් දිගනේ. ටිකයි. කාලා බලමු රහයිද කියලා. මේක රහයි කාලා දෙනවා. ගරහයි බල. මාර්ම රහයි. ඒක ගොඩක් ෆිලිං එක තියෙනවා. මේ කනවා ඉවරයක් නෑ. ගත්තද? මේක අපි දැන් අපි කන්න යන්නේ පීට්සා. මේක පුල්ගෝගි පීට්සා එක. පුල්ගෝගි එක මේක චුනන් සම්චන් යුප් එක. මේක ලොකු එක තියෙනවා. කලින් අපි පෑනවානේ. වෙනවා. ඔව් ඒක ලොකු එක. මේක කෑල්ලක් නේ. මේ වගේ 8ක් තියෙනවා ඒකේ. නෑ 8ක්ද 6ක්ද? 6ක්ද කොහෙදනේ? නෑ 8ක් නෑ 8ක්. Yes. මේක මාර රහයි. එතන කෑම ගණන් අඩුයි. එතන කොස්කෝ එකේ තියෙන. මම අවසාන ටික තොප්පුක් එකේ අර තියෙන ග්‍රේවි එකේ ගාලා අර රහයි දෙක. නෑ ඔය රහන. දවල් කෑම එක නම් ඉවරයි කාලා. හොඳටම බඩ පිරුණා. කියන්නේ ඒක නම් ෆුල්. ඕ හොඳටම බඩ පිරුණා. දැන් නම් හුස්ම ගන්නවත් බෑ. දැන් රෑටත් තේරෙනවනේ කන්න. රෑට කන්නත් අපි කොස්කකින් බත් ටිකක් ගෙනාවා. ගත්තා. පොඩි කෑමක් හදලා කන්ද ඉන්නේ අපි. කෑමක් කන කීපයක් තියෙනවා රෑටත් කන්න. එහෙනම් අපි රෑ කෑමකින් හම්බෙමු. හරි දැන් ඔන්න අපි රෑ කෑමකින් තමයි ඔයාලව හම්බෙන්න ඇවිල්ලා තියෙන්නේ. අපි කොස්කකින් ගෙනාවා බේක් කරපු චිකන් එකක්, තව සලාද කොළ, බර්ගර් බන්ස්, ඒ වගේම චීස්, ඒ වගේ දේවල් ටිකක් ගත්තා. ඉතින් අපි ඒ දේවල් ඔක්කොම එකතු කරගෙන අද රෑට බර්ගර්ස් කන්න තමයි යන්නේ. අපි එහෙනම් ඉක්මනට බර්ගර්ස් ටික හදාගමු නේද? අපි මේක පොඩ්ඩක් මේ අවන් එකට දාලා ගත්ත නේද? ඇවිල්ලා පොඩක් සීතල වෙලා නිසා
හරි දැන් අපි බර්ගර්ස් හදලා ඉවරයි කියන්නේ අපි අර සාමාන්‍යයෙන් බර්ගර්ස් හදන විදිහට නෙවෙයි හැදුවේ. ඉතින් අපි බේක් කරපු චිකන් එකක් ගෙනාවා. ඉතින් ඒක රහට කන්න ඕන හිත තමයි අපි මේ විදිහට හදාගත්තේ. බලමු කාලා කොහොමද කියලා. Cheers. මම මගදී හපුණා. අසනේ ලකුණු ප්‍රමාණය දෙන්න පුළුවන් මේකට. රහයි. ඔව්. මම ගෙදර හදන කැමර හයන්න. ඒ ගෙදර කැමර හදන්න. ඒ අපි කඩෙන් කනකොට අර නිකන් ගොඩාක් කර සෝස් රස. එහෙම ගොඩාක් එහෙම නෙන්න දැන් රසයි අත්තරම. ඒ චිකන් එක රසයිනේ. දැන් අපි රෑටත් කාලා ඉවර කරවන්න බඩනම් හොඳටම පිරලා තියෙනනේ. තුනක් හදාගත්තා දෙන්නට කන්න උනට කන්න අමාරුයි. දෙකයි කෑවේ එක කෑවා. ඔව් දැන් ගොඩ දවසකින් තමයි ඔන්න අපි කලින් කිව්වත් වගේ ඔයාලට මේ මොනවාද ෆුඩ් චැලෙන්ජ් එකක් අරගෙන ආවේ. ඒකත් අපි ලොකුට ප්ලෑන් කරලා කියන්නේ අපි මෙහෙම දවස් මෙහෙම කරනවා කියලා හිතාගත්ත එකක් නෙවෙයි. බරු ටිකක් ගන්න තිබුණා මේ කොස්කකෙන් චොක්ලට් වගේ ගන්න තිබුණා. ඒක නිසා තමයි අපි මේ චැලෙන්ජ් එක කරනවා කියලා හිතුවේ. ඉතින් අපි හිතනවා අපේ චැලෙන්ජ් එක අපි හොඳට කරා කියලා දවසේ. ඉතින් මේ අද හරිම මේ බඩ හරිම ෆුල් දවසේමනේ. දවල්ට කාපු එකයි රාට කාපු එකයි උදේ ඇයි ගියපු ගමන් අර මොනවද මේ සාම්පල් යන තැන අඩියක් තියන නෑ යන තැන සාම්පල්. ඔයාලා අපිට කමෙන්ට් එකක් දාගෙන යන්න අපි තව මොන වගේ ෆුඩ් චැලෙන්ජස්ද කරන්න ඕන කියලා. වන් කලර් ෆුඩ් චැලෙන්ජ් එකකුත් අපි කාලෙකින් කරේ නෑ නේද? මොන වගේ කලර් එකක්ද හොඳ කියලා අපිට කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාලා අපිට හිතාගන්න. ඔලි කියනවා. ඔලි කෑ ගහනවා. හරි එහෙනම් අද වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරා කියලා හිතනවා. ඒත් එක්කම මැසේජ් වලට පහුගිය දවස්වල පොඩ්ඩක් කමෙන්ට් ඔර මෙසේජස් එනවද? ඒකද කමෙන්ට්ස් වලට පොඩ්ඩක් රිප්ලයි කරන්න චුට්ටක් පරක් වුණා. මොකද පහුගිය දවස්වල ගොඩක් වැඩ තිබුණා. ඒකත් එක්ක මේ ටිකක් පරක් වුණා රිප්ලයි කරන්න. ඒකට අපි හැමෝටම සෝරි කියලා කියනවා. පුළුවන් වෙච්ච ගමන්ම ඒවලට රිප්ලයි කරනවා. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න එනකන් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න. බයි.